ආයුබෝවන්. Stories of Time වෙනුවෙන් ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙම channel එකේ ලංකාවේ ඉතිහාසය, ඒ කතා, ඒ රහස්, ඒ රජවරුන් ඔබ කිසිදා ස්ක්‍රීන් එකක් ඉදිරිපිට නැරඹූ ආකාරයෙන් ගෙනීමට අපි සූදානම්. Time is not lost. It's waiting to be found. සීගිරිය, ගලෙහි සැඟවුණු රහස. ඔබ කොහොම හිතුවත් කාලය ඔහේ ගලා ගියේ නෑ. ඒ කාලය ගලේ කොටා ඇත. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ රාජ රහසකින් මවාගත් ලොව අදිතාපත් ගල් මාලිගාවක් ශ්‍රී ලංකාවේ හදේ අදටත් නිහඬව ජීවත් වෙනවා. ඒ ස්ථානයේ නම සීගිරිය. ඉතින් සීගිරිය ගල් කන්දක් නෙවෙයි. ඒ ශ්‍රී ලාංකීය ජාතියේ ආඩම්බරයයි. ඒ කාලය ගල්ගත කළ ආකාරයයි. ඔය 5 වෙනි සියවසේ ලංකාව ලොව ශ්‍රේෂ්ඨ නාගරික සැලසුමක් තිබුණා. අද ඒ නැරඹීමට ලොකු රටවල් ගෙනෙනවා. Stories of Time. ඒ කාලය ඔබ ළඟට ගෙනීමට ඇත. ඔබද ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන පැෂනේට් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ක්‍රිස්තු වර්ෂ 495 කාශ්‍යප රජු යුද්ධයෙන් පරාජය විය. ඔහු ජීවිතේ නැති කරගත්තා. සීගිරිය රාජකීය නගරය ලෙස ඉවරයි. නමුත් ඉතිහාසය ඉවර නෑ. 14 වන සියවස දක්වා සීගිරිය බෞද්ධ ආරාමයක් ලෙස ජීවත් වුණා. ඉන්පසු ශතවර්ෂ ගණනාවක් නිහඬව 1982 යුනෙස්කෝ ලෝක උරුම අඩවිය ලෙස ලියාපදිංචි වුණා. ලොව හොඳම සංරක්ෂිත ඒන්ෂන්ට් අර්බන් ප්ලෑනිං එක්සාම්පල් ලෙස. ප්‍රංශය ඔවුන් මේ ස්ටෑම්ප් එකකට ගත්තා. 6 ලක්ෂ ස්ටෑම්ප්ස් නිකුත් කළා. පැරිස් යුනෙස්කෝ හෙඩ්කෝටර්ස් හිදී. ලංකාවේ ගල් ෆ්‍රාන්ස් වල තැපැල් ලකුණකින් ලොව ගෙවිච්ච කතාවක්. ඉතින් ඒ ගල් කන්ද මත ඔහු හැදුවේ කුමක්ද? ජල උද්‍යාන. 1500 වසරකට වඩා ඉහළදී අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රෙෂර් සිස්ටම් එකක් භාවිතා කරලා ජල උල්පත් නිර්මාණය කළා. ඒ සිස්ටම් වලින් සමහරක් අදටත් ක්‍රියාත්මකයි. ඒ ගැන සිතන්නකෝ. සිංහද්වාරය. කන්ද මැදට ළඟා වෙද්දී දෝදාරව දිගාගිය දැවැන්ත සිංහ බාහු දෙකක් ඔබව ස්වාගත කරනවා. සිංහගිරිය, සිංහ කන්ද ඉදලා සීගිරිය යන නාමය ඇවිත් ඇත්තේ ඒ නිසා. සීගිරි ලලනාවන්. ගලේ ආරක්ෂිත ලෙනක ලස්සන රාජස්ත්‍රීන්ගේ රූ ලොව ප්‍රකට බිතු සිතුවම් ලෙස අදටත් ඉතිරිව ඇත. 500ක් හිටියා කියයි. දැන් ඉතිරි ඇත්තේ 22ක් පමණයි. කැටපත් පවුර. මිරවෝල්. ගල ඔස්සේ දිවෙන වානිෂ් ගසා ඇති බිත්තිය. ඒ බිත්තියේ ක්‍රිස්තු වර්ෂ 6 සිට 13 සියවස් දක්වා අකුරු කොටා ඇත. ගල් ග්‍රැෆිටි. ඒකාලී ජනතාවගේ ලියවිලි. රජමාලිගාව. ඒ 180 මීටර් ඉහළ ඒ ගල් මස්තකයේ කාශ්‍යප රජුගේ රාජකීය මාලිගා නටබුන් ශේෂව ඇත. ශ්‍රී ලංකාවේ 5 වෙනි සියවසේ එන්ජිනියරිං ශ්‍රේෂ්ඨත්වය ඒකින්ම ඔප්පු කෙරෙනවා. ක්‍රිස්තු වර්ෂ 477 ශ්‍රී ලංකාව රාත්ගත රජගෙදරක්. කාශ්‍යප රජපුත්‍රියෙකු ඔහු කළේ කිසිවෙකු දකින්නේ නැහැ කියලා හිතූ දෙයක්. ඔහුගේම පියා ධාතුසේන රජු ජීවිතයෙන් නැති කළා. රජසිංහාසනය ඔහු ගත්තා. නමුත් ඔහු දැනගෙන හිටියා ඔහුගේ සහෝදරයා මුග්ගල්ලාන ඉන්දියාවේ සිට ආ හැකිය ප්‍රතිශෝධනය සඳහා. ඒ නිසා කාශ්‍යප රජු රාජධානිය ගෙන ගියා කැලෑව මැදට ගල් කුල මතට. මාතලී දිස්ත්‍රික්කයේ කිම්බිස්ස ප්‍රදේශයේ ගිනිකන්දකින් පෑදුණු ආග්නීය පාෂාණවලින් නිමවුණු මීටර් 180ක් හිස ඔසවා සිටින දැවන්ත ගල් කන්දක් මත. ඒ කාශ්‍යප රජු ඒ ගල් මතට රාජකීය නගරයක් ඉදි කළා. වීඩියෝ එක ලයික් කරන්නත් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක නොකරන්න. ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන මේ වගේ වීඩියෝස් ඕනෑම කෙනෙකු දකිනවා නම් ඒ කොමෙන්ට් සෙක්ෂන් එකේ කොමෙන්ට් එකක් දාන්නකෝ.